සුබ දවසක් ඔයාලට. මම අද ඔයාලට වැලිවල මුල් නැති පැල හිටවන විදිහ තමයි පෙන්වන්න යන්නේ. මේ බලන්න මං සති 3කට විතර ඉස්සෙල්ලා හිටවපු ප්ලෑස් පැල ටිකක් මේ තියෙන්නේ. වැලිවල ඉඳපු. අපි බලමු ගලවලා කොහොමද කියලා. මේ බලන්නකෝ ලස්සනට මුල් හැදිලා තියෙන ලස්සන විදිහ. ඉතින් ආයේ වෙන මොකුත්ම ඕනේ මේ විදිහට වැලිවල පැල හිටවපුවාම ලස්සනට මුල් හැදෙනවා. මේ බලන්න ඇත්තටම සති 3ක් වගේ තමයි වෙන්නේ. වැස්සත් නිසා හොඳට මුල් හැදිලා. බලමු මේකක් ගලවලා බලමු. මුල් කැඩෙනවා තද වෙලා නිසා. එන්නේ නැති තරම්. බලන්න. හරිම ලස්සනට මුල් ඇවිල්ලා තියෙන්නේ මේ. පේනව නේද ඔයාලට? ඉතින් මුල් නැති පැලය ඔයාලට අහු වුණොත් මේ විදිහට වැලි පුරවලා යටට පොල් වල ටිකක් දාන්න වෙනවා. මොකද වැලි ටික හේදිලා යන හින්දා මේක අපි ගලවලා බලමු. මේ බලන්න. මේ වැලි වල ඉඳපුවාම මේවා හොඳට හොදලා ගන්න ඕනේ. වැලි තියෙද්දි හිටවන්න එපා. මොකද මැරෙන්න බලනවා. ගන්නකෝ චූටි පැලේ මුල්. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේකත් බලමු චූටි පැලයක් එකට. මේ ප්ලෑස් පැල වගේ මම මේ මුල් නැතුව ගැලවිලා හිටෙන්නේ. පැලේ පුංචි වුණාට බලන්න. මේක නම් චූටි පැලයක්. ඉතින් ඔන්න ඒ විදිහට ඔයාලත් හිතවලා බලන්න. මම පෙන්නන්නම් මම හිතවන විදිහ. ඉස්සෙල්ලාම මේ වගේ සිදුරු තියෙන පොට් එකක් ගන්න. ඊට පස්සේ යටටම කහට යවපු පොල්ලෙදි කැපලි ටිකක් දාන්න. මොකද මේ වැලි ටික හේදිලා යන නිසා. ඊට උඩින් මේ වගේ වැලි ටිකක් දාලා ඔයාලට පේනවනේ මේ වැලි චූටිම වැල්ලක් නෙමෙයි. මේ චූටි වැල්ල අයින් කරන්න ඕනේ. නැත්තම් මුල් තැම්බෙනවා ඒ පොඩි වැල්ලට. සාමාන්‍යයෙන් අර සීනි කැට වගේ තියෙන මේ වැල්ල තමයි මේ.
මේ අද පැල ටිකක් ගැලෙව්වා. ඒ ටික මේ කැප්ටාන් වතුර තමයි දාලා තියෙන්නේ. මේකේ මුල් නැති පැලක් තියෙනවා. මෙන්න මේ ටික. ටික අපි හිටවලා බලමුකෝ. මේක නම් චූටි මුලක් තියෙනවා. මේ වගේ ළඟ හිටවන්න. ළඟ හිටවපුවාම ඉක්මනටම පැලේ හැදෙනවා ලස්සනට මුල් ඇදලා. මේ පැල එකක්ව අයින් කරන්න හොඳ නෑ. මේ මුල් නෑ කියලා මේ විදිහට වැල්ලේ ගහපුවාම මේ වයලට් ලව් පැලයක්. හොඳයි. මේක ලිවියන් රෙඩ් පැල. මේක බලන්න එක මුලක්වත් නෑ නේ. දැන් නම් අපිට පෑවුවා මේ දවස් දෙක තුන හොඳටම. වැස්ස එනවා නම් මුල් ඇදෙනවා ඉක්මනටම මේ පැලවල. බලන්න ඉන්දිගෝ වෙන පැලය. එකත් අපි මේ විදිහටම හිටව ගමු. බලන්න. මේ විදිහට කරපුවාම අපිට එක පැලයක්ව විසි කරන්න ඕනේ නෑ. මේ බලන්න දැන් මේ පැල ටිකේ ලස්සන මේ මුල් ඇදිලා තියෙන්නේ. ඔයාලා දැක්කනේ තනිකර වැල්ලේ ගහලානේ තිබුණේ. මේ ඉතින් බලන්න මේ ප්ලෑස් පැල ටිකක්. ඉතින් මේ ටික මුල් නෑ කියලා විසි කළා නම් දැන් මේ ටික අපේ සුපුරුදු මාධ්‍යයේ හිටවපුවාම හරි. පොල් එලි වැලි පොඩ්ඩකුයි අඟුරු ටිකකුයි දාලා තමයි මම හදන්නේ මාධ්‍ය. ඉතින් මේ ටික මම රෑවිලා හදනවා දැන්. මෙහෙමම තියන්න අරනවා. මේ කැප්ටාන් වතුර තියෙන නිසා අවුලක් වෙන්නේ නැහැ. මේ ටික ඔහොම දානවා. දැන් වෙලා නැහැ. ඉතින් උයන්න එහෙම උනේ රෑ වෙලානේ. ඒක නිසා මේ ටික රෑට හදනවා මම.
කොන්ඩිස් වතුර හරි කැප්ටාන් වතුරෙන් හරි පොඟවලා ගත්තාම ආයේ දිලිරනාශක නොගෑවත් කමන්නේ. හරි ලේසි මේ වැඩේ. මෙහෙම වතුරට දාලා හිටවන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක දැන් ගොඩක් හේවන තැනකින් තිබ්බහම හරි ඉක්මනටම කිරිමුල් ඇදලා ලස්සනට හැදෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට බලලා කරන්න. මම ඉතින් නැවත වීඩියෝ එක රැගෙන එනකම් ඔයාලට බුදු සරණයි.